මොකක් හරි සල්ලි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මේකට ධර්මචාරිකාවක් කියන්නේ කොහොමද ධර්මයේ දේශනා නොකර නිකන් මේ බල්ලෙක් ඉස්සර කරගෙන ඕක එකක් කියන එක. මේක මේ බලු ඕක එකක් මේක. පෝස්ට් එක දාලා දෙන කමෙන්ට් එකක් මේ අත්නෝරු හාමුදුරුවොත් මේ ආලෝක සමග පාගමනේ ගියා නම් වටිනවා. මෙහෙමයි මං හිතන්නේ මේ කත්නෝරු හාමුදුරුව අහන්න ඇති ඔකට එන්න. පන්නංකර හාමුදුරුව කියන්නේ නැති ආලෝක ඉන්න ඉඳ දෙන්නේ ඕනේ නැහැ කියලා. මම කියන්නේ තාම ප්‍රායෝගික දේ තමයි මේ අවසානයේ සාම සංදේශයක් ඔය ඇමරිකානු එම්බසියට හරි මේ ඉරාන් එම්බසි වලට දෙන්න. ඇත්තටම මේගොල්ලෝ අඩු ගානේ දැන් මේගොල්ලෝ ඇමරිකාවේ ඉඳලා ඒකේ කවුරුත් කරන්නේ නැහැ. මොකද එහෙම නොත් එහෙම මේ සිටිසන්ෂිප් උත් ඔක්කොම නෑ ඒක තමයි මං කියන්නේ ඔබ වහන්සේ හොඳ එකක් මතක් කරේ. ඉස්රායලයට යවන්න ඕනේ කියන එක කතා වෙනවා. නෑ ඉස්රායල් එම්බසියම හිටන් ලංකාවේ නෑ. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන දැන්ටනේ උත්තරය ඕනේ. දැන් මේගොල්ලෝ ඇමරිකාවේ අද්දින් සීතල මේවලට මේ සපත්තු දාගෙන ගියේ. දැන් මේ පායන කාලෙක ඇවිල්ලා ඔව්. ඇයි මේ නිකන් පාරට වතුර දාරි මොනවාරි කේල් කොළ කපනවාට වඩා ඉතින් සපත්තු දෙයක් දාගෙන යන්න. ඔව් ඒකයි මං කියන්නේ මේක පොඩි රංගනයක ස්වරූපයක් තියෙන්නේ ඇත්තටම. මේ කතා කරන්නේ. ඒගොල්ලෝ යද්දි පාරට කේල් කොළ කපා දාන්න. ඔය ඇත්තටම මේ මොකද ඒ කියන්නේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි කියන්නේ මේ මිනිස්සුන්ට කරදරයක් වෙන එකක් නෙවෙයිනේ. අර 12 වෙනි වස් කාලේ හම්බ වෙච්ච යව අනුභව කරගෙන හිටිය නිසා බුදුහාමුදුරුවෝ කිව්වද මේ හාමුදුරුවන්ට දාන කෙනෙක් දෙන්න කියලා. ඒ කියන්නේ මිනිස්සු කරන ඔක්කොම වැඩ නවත්තලා අර බල්ලත් එක්ක යන දැන් ඇතර මේ පණංකන හාමුදුරුවන්ට අපිට ගෞරව නාමයක් කියන්න බුණා අපි හැමෝම සුලක ධම්මසාරතී